සර්ප දෂ්ට කිරීම හේතුවෙන් ලෝකයේ වසරකට පුද්ගලයින් 1,40,000ක් පමණ මිය යනවා. නමුත් දැන් සර්ප විෂයෙන් බේරීම සඳහා නව සහ විශිෂ්ට ප්‍රතිවිෂක් සොයා ගැනීමට ඇමරිකාවේ ටිම් ෆ්‍රීඩ් නම් පුද්ගලයෙක් මූලික වෙලා තියෙනවා. මේ පුද්ගලයා වසර 18ක් පුරා මැම්බා, කෝබ්‍රා, ටයිපෑන් වගේ අති භයානක සර්පයන්ගේ විෂ තමන්ගේ ශරීරයට එන්නත් කරමින් ජීවිත අවදානමක් ගත්තා. එහිදී ඔහුට වරක් කෝබ්‍රා සර්ප විෂ දෙවරක් ශරීරගත වීම හේතුවෙන් කෝමා තත්ත්වයටද පත් වුණා. නමුත් එයින් ඔහු නවත්වන්නට බැරි වුණා. මේ ඔහු කළේ තම ආරක්ෂාවට විතරක් නෙමෙයි, ලොව පුරා සර්ප විෂයෙන් මිය යන මිනිසුන්ට උදව් කරන්නයි. ඔහුගේ රුධිරය විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළා. ඒ තුලින් සර්ප විෂ වලට එරෙහිව සාර්ථකව ක්‍රියා කරන විශේෂිත ප්‍රතිවිෂ දෙකක් හඳුනාගත්තා. අදටත් සර්ප විෂට පාවිච්චි කරන ප්‍රතිවිෂ බොහෝ විට ඒ විෂම දෙන සර්පයාටම ගැලපෙන්න ඕනේ. ඒත් ටිම්ගේ රුධිරයෙන් හඳුනාගත් ප්‍රතිවිෂ බොහෝ සර්පයන්ගේ විෂ වර්ගවලට එකවර ක්‍රියා කරනවා කියලා සොයාගෙන තියෙන්නේ ඉතිහාසයේ මුල්වරටයි. විද්‍යාඥයන් පවසන්නේ තවත් වසර 10ක් 15ක් ඇතුළත ලොව ඇති සියලුම සර්ප විෂ වලට ක්‍රියාත්මක වන එක් ප්‍රතිවිෂක් හෝ වර්ග දෙකක් සෑදිය හැකි බවයි. මම මනුෂ්‍යත්වයට හොඳ දෙයක් කරනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒක හරිම අපූරුයි. මේ ගැන ටිම් ෆ්‍රීඩ්ගේ අදහස උනේ එයයි.